බෝඩි මේ පොත්ගල් ගැසී බලා සිටිනවා කැන්ටි මේ පොලි මේ යුක්තිය විසඳනවා යුනි දියණියක් තමයි මේ බිම ඔබගේ සෙඟව සිනාසෙනු මැන හසරැල්ලද තහනම් මේ වර්ෂ 1979 සෝජුන් දේශයේ ජේෂ්ඨ පාලිකාවන් දුටුවහොත් විනාශයක් පාලිකාවනි මම වලලන්න රාජ දහසල ලක් වෙනද ඔබ හදන්නේ ඔබ මගේ පිටිපසින් පැමිණෙන්න එහෙමයි පාලිකාවනි නවක පාලිකාවන් මෙලෙසට හැසිරෙන්නේ සමා වෙන පාලිකාවතුමීනි ඔබලාට අදාළ අංශවලට යන්න ඔබ පැමිණෙන්න මාසවල එහෙමයි පාලිකාවනි වටපිට බලන්න එපා ඔබ නවක පාලිකාවක් ඒ ඔබ තරයේ මතක තබා ගත යුතුයි එහෙමයි පාලිකාවනි දැන් අපි යන්නේ මහරජුණව හම්බ වෙන්න පැහැදිලිද ඔබට එහෙමයි පාලිකාවනි අපි දැන් රජිනාමුවට යන්නේ අවසරයි රජිනිය කුමක් නිසාද මෙතරම් ප්‍රමාද වූයේ? ඔබතුමිය දන්නවනේ නවක පාලිකාවන් සමග මුළු ටැංගි ගොඩාක් වැඩ මෑද ඔබ පැවසූ පාලිකාව? එසේ රජිනිය ඔබ දෙපළ මා සමග පැමිණෙන්න. එසේ රජිනිය 다시 널 사랑할 때 실망은 칼처럼 내 맘 නවක පාලිකාවන් හැසිරෙන විදිය නම් පාලකතුමනි ඔබතුමා නොදන්නේ හිද නවක පාලිකාවන් සමග ඇසුරු තහනම් බව පාලිකාවනි මම අපේ ගමේ මං අඳුරන හිතවත් තැනැත්තියක්. ඉතින් කිමක්ද වරද? එසේ වුණත් මේ මාලිගා භූමිය තුළ පාලිකාවන්ට තිබෙන නීති රීති බොහෝමයි. ඒ ඔබ නොදන්නවා නොවේ. ඔබට දැන් යාමට හැකියි. මම හොඳින් දන්නවා පාලකතුමනි. ඔබ කෙලෙසද පාලකතුමෙක් සමග තනියම මේ රාත්‍රියේදී මට කියන්න තේරෙන්නේ නැහැ පාලකතුමනි ඔහු මං අඳුරන හිතවත් තැනැත්තෙක් ඔබගේ හිතවත්කම් මාලිගාවේ පිටත තබා ගන්න. එහෙමයි පාලකතුමනි නැවත එවන් වරදක් සිදු නොවන බව මම පොරොන්දු වෙනවා පොරොන්දු නේ වැදගත්. ක්‍රියාවයි වැදගත්. පැමිණෙන්න මා සමග රජින බලාගෙන සිටිනවා. පැමිණෙන්න. අවසරයි රජිනියනි. අසුන්දර. මේ ජේෂ්ඨ පාලිකාවන් හැසිරෙන්න දන්නේ නැද්ද? කුමක්ද ඒ පහත ඇසූ කලතරය? සමා වෙන්න රජිනියනි. සමාවන්න රජිනියනි. මේ නවක පාලිකාවන් හැසිරෙන්න දන්නේ නැහැ. කුමක්ද ඇයගෙන් වූ වරද? රජිනියනි. උද්‍යාන කෙළවරේදී මා ඇය සමග පැමිණෙන විට පාලක ජොන් මෑ සමග කතා කර සිටියා. මා ඉතින් කිමද මෑ පාලකයා බලන්න පාලක ජොන් හමුවට ගියාම ඔහු මට මොනවදකට ලෙස මාට ඇමතු වුණා. පාලිකාවනි මෙම කාරණය ඇත්තක්ද? ඔබ මෙන්න මේ කියන ආකාරයෙන් හැසිරුණා. රජිනියනි මා පවසන දේ විශ්වාස කරන්න ඔබ. මේ නවක පාලිකාව. මේ පෙරේදා දින තමයි මාලිගා භූමියට පැමිණියේ. ඉතින් පුරා අවුරුදු ගණනක් ඔබ වහන්සේ වෙනුවෙන් සේවය කර අප කැප වූ මා ඔබට විශ්වාස නොවේද රජිනියනි? ඉන් පළක් නැහැ. දැන් අපි ආකාරණය ගැන විමසමු. ළඟදීම පැවැත්වෙන්න යන කොන්චොම්පේන් උත්සවයට ඔබගේ සහභාගීත්වය හුඟක් වැදගත්. මට අවශ්‍යයි හැම දෙයක්ම ඉතා ස්වර්ණමය විදිහට. එසේ රජිනියනි සෝජුන් දේශයේ ඔබ වන් උත්තමාවියක් සිටීම අපිට මහත් වාග්යක්. ඔබ වැනි උත්තමාවියක් නිසා අපේ රට දැය සෞභාග්‍ය
සෞභාග්‍යයේ ශාස්ත්‍රීයත්වයෙන් පිරින රජිනියනි කෘතඥ වෙන රජිනියනි ඔබතුමියගේ උත්සවය සාර්ථක කරගන්න මුළු තැන්ගේ පාලිකාවන් වන අපි සැවොම අපකප වී සිටිනව රජිනියනි දේශාන්තරයන් සිට පැමිණෙන සියලු දෙනා වෙනුවෙන්ම අපි රසවත් වූ ආහාර වේලක් පිළිගන්නවා රජිනියනි. එහෙනම් ඔබ ආහාර වට්ටවරු වහම පිළියෙල කොට මමට සපයන්න. මම ඔබලාට කියන්නම් ඊළඟට පිළිමට තිබෙන දේවල් ටික. රජතුමා නොබෝ දිනකින් මාලිගාවට වාර්තා කළා. නවක පාලිකාව ඔබ මේ ගොංචම් පාලිකාව කියන අයුරින්ම හැසිරෙන්නේ. ඔබ මේක නවකව ඔබ ඒ ආකාරයෙන්ම හැසිරිය යුතුයි. මම ඒ ගැන බලාගන්න රජිනියනි. එහෙනම් කුමාරිකාවත් මම යන්නේ. සේ රජිනියනි. ඔබට දැන් යා හැකියි. යාමට අවසර රජිනියනි. කඩිනමින් පැමිණෙන්න කනිෂ්ඨ පාලිකාවනි. එහෙමයි පාලිකාවනි. ඔබලා කොයිද මේ මධ්‍යම රාත්‍රියේ සක්මන් කරන්නේ? පාලිකාවනි. ඔබ නේද අර යොන්සංගමෙන් පැමිණි ඉමියන්? එහෙමයි පාලිකාවනි. ඔබ හමුවීම හොඳයි. ඔබ දන්නේද අර ජොන්යොන් පළාතෙන් ආව නෞකාවේ තිබූ කුළුබඩුවට කුමක්ද සිදු වූයේ කියලා? පාලිකාවනි. දැන් දින 4ක් ගත වුණා. යොන්සංගමෙන් පැමිණිච්ච නෞකාවට සිදුුනේ කුමක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. තව නොබෝ දිනකින් රාජ උත්සවයේ රජිනිය අදත් මගින් විමසුවා කිමක්ද කාරණේ කියලා. කුමක්ද මම ඇයට පවසන්නේ? ඔබ වැනි නවක පාලිකාවන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා කුමක්ද අපේ මුළු තැන්ගිට ඇතිවන කැරල? සමා වෙන පාලිකාවනි. මම ඒ ගැන විමසා බලා ඔබට පවසන්න. ඔය පිටිපස්සෙන් සිටින නවක පාලිකාවක්ද? එහෙම ඔබත් ඔබේ ජේෂ්ඨ පාලිකාව වගේම හොඳින් හැසිරිය යුතුයි. මම ඔබ ගැනත් අවධානයෙන් සිටින්නේ. පාලිකාවනි. දැන් ඔබලට යන්න පුළුවන්. කනිෂ්ඨ පාලිකාවනි පැමිණෙන්න මා සමග. එහෙමයි පාලිකාවනි. මා ඔබ පුරුදු පුහුණු කරන්නේ අනාගත මුළු තැන්ගේ පාලිකාව වීමට. ඔබේ තරයේ වටහා ගන්න. එහෙමයි. මාදෙන් අරදක් වුණා සමා වෙන්න පාලිකාවනි. අපගේ පාරම්පරික පවුල් උරුමයන්ට කිසිවෙකුට ඇඟිලි ගහන්න දිය යුතු නැත. එහෙමයි පාලිකාවනි. ඔබ දැනගත යුතුයි. කෙසේ හෝ අප පවුලේ නම්බුව බේරා ගන්න. හොඳයි පාලිකාවනි. අපි හෙට උදෑසනම රජිනිය හමුවට යා යුතුයි. පාලිකාවනි කියන්න පාලිකාවනි. අපි දැන් මුළු තැන්ගිට යා යුතුයි. රජිනියනි කෙසේද භෝජනය? අනර්ගයි. ඔබ මේ කුමක්ද? ඔබතුමිය රජිනිය ඔය යොන්සොන් දේශයෙන් ගෙනාපු කළු කුම්බස්. ඒ ඉතාම ප්‍රණීතයි. මේ කුමක්ද? ඒ ජින්ජොන් පළාතෙන් ගෙනාපු ජින්සොන් මල. අලවරට පොල් දාලා. කනිෂ්ඨ පාලිකාවනි කියන්න පාලිකාවනි. ඔබ රජිනිගේ අවධානයට යොමු විය යුතුයි. පැහැදිලිද? අපගේ පවුලේ නම්බුව ආරක්ෂා කර ගැනීමට නම් තවදුරටත් මුළු තැන්ගේ අයිතිය අප සතුව තබා ගත යුතුයි. පැහැදිලිද ඔබට? එහෙමයි පාලිකාවනි. හ්ම්. රජිනියනි තරහ අවසර මට ඔබතුමියත් සමග කතා කරන්න අවසර දෙනවද? ඔව් පවසන්න. මාගේ මංගණ්ඩිය පැවසුවා ඔහුත් සමග ඔබතුමිය කුඩා කල සිට අකුරු ඉගෙනගත් බව. ඔබගේ මාමණ්ඩියගේ නම කුමක්ද? ඔහුගේ නම කිම් දම්චුන්. එසේ රජිනියනි ඔබට මතකද අපේ දොන්ජුන් පරම්පරාවේ මම ගොන්ජුන් වෙන අතර මාගේ සොහොයුරු දන්ජුන් කුඩා කල යෙන්හොක් පළාතේ ඔබතුමිය සමග එකට අකුරු ඉගෙනගත් බව මාගේ සොහොයුරා මට පැවසුවා. මාමණ්ඩියද ඔබගේ මව්තුමියගේ මිත්‍රයෙක්. ඔව් මට මතකයි. ඔහු ඉතා දක්ෂ දුරු ශිල්පියෙක්.
එතුමා පැවසුවා ඔබතුමිය කියන්නේ ඉතාමත් කරුණාවන්ත හදවතක් ඇති සෙනෙහබර කාන්තාවක් බව. රජිනියනි මදකට අවසර අද දවසේ මුළු තැන්ගේ ආහාර වේල පිළියෙල කරේ අපගේ කනිෂ්ඨ පාලිකාව. අගේ ජොන්සන් දේශයෙන් ගෙනාපු අලුකුම්මස් ඉතාම රසවත්. සකපතිරට අපේ පරීක්ෂණය තියෙනවා ඔබගේ සිග්නල් තියෙනවද? මගේ සිග්නල් තියෙනවා. ඔබ සූදානම්ද පරීක්ෂණයට? මම තාම සූදානම් නැහැ. මම තාම ප්‍රොම්ප්ට් එක හදන ගමන් ඉන්නේ. අස්සන් ඔන්න ඔබ දැන් මේ වෙලාවේදී කුමක්ද කරන්නේ? මා කිසි දෙයක් දන්නේ නැහැ. ගොන්ජන් පාලිකාව සැමවිට මට කෲර ලෙස සලකනවා. ඇයි ඔබ ඔය බිම ඉඳගෙන ඉන්නේ? මා මේ විභාගයේ කෙසේ හෝ සමත් විය යුතුයි. ඇයට පෙන්විය යුතුයි මා මේට සුදුසු බව. ඔබ සුදුසුයි කියලා ඒ දන්නවා. ඒ නිසා තමයි ඔබට ඔන්න කරන්නේ. මා හිතන්නේ නැහැ. මා හිතන්නේ ඒ මට වෛර කරනවා කියලා. ඇයි ඔබට වෛර කරන්නේ? පාලකතුමා ඔබට කැමති නිසා. තම වෙලාවදී මේ හන්දන් හදන්න මට බාධා කරන්නේ. අයියාලා මිනිසුන් වල ඉතියි කිය. ඇයි ඔබට ඉතිසි කරන්නේ? ඔබ හැම වෙලාවෙම මෙතන වෛර එකක් ඇදගෙන. රජිනියනි මාවත පැහැදිලි ඔබතුමිය පරිස්සමින් පැමිණෙන්න. අද දින ගොන්ජන් උත්සවයේ පවතින රජිනියනි. සියල්ල සූදානම්ද? එසේ රජිනියනි. ඔබ ආහාර වට්ටෝරු නැවත පරීක්ෂා කරාද? එසේ රජිනියනි. අගේ මම හිතන්නේ රජිනියනි අර ඊයේ දින පැමිණි කුළුබඩු නෞකාවේ ප්‍රශ්නේ අපිට දැන් විසඳාගත හැකි. එහෙමයි. අර ඈතින් එන්නේ පොන්චන් පාලිකාවන්ද? එසේ රජිනියනි. පාලිකාවනි ඊයේ දින මා ඔබගේ විමසූ පැනයට දැන් රජිනිය වෙතම පිළිතුරු ලබා දෙන්න. කුමක්ද අර නෞකාවෙන් පැමිණි ගෙන එන ලද කුළුබඩු වලට සිද්ධ වූයේ? නොදැනී ඒ පවසන්නේ කෙසේද? නොදැන කුමක් විදිහට මන් දන්නේ නැත පාලිකාවනි. ඔබ කියන්නේ කෙලෙසද මෙලෙස ඉතාමත් අනුන් ලෙස ක්‍රියා කරන්නේ. නියනි මේ සම්පූර්ණ වරද මෑගේ ඇති. මෑට වහාම සිරදඩුවල් ලබා දෙන්න. දැන් ඉන් පරක් නැහැ. අපි දිගටම ඇවිදගෙන යමු. සේ රජිනියනි. ඔබ මීට වඩා ප්‍රවේශමෙන් කටයුතු කර යුතුයි. එහෙමයි රජිනියනි. ඔබලා ඉක්මනින් පිටව යන්න. ඔබ ගැන මම පස්සේ බලා ගන්න. රජිනියනි සාදේ ඇරබිලා අවසරයි ඔබට. සියල්ල සූදානම්ද? එසේ රජිනියනි. කනිෂ්ඨ පාලකයන් ඔක්කොම කැඳෙව්වද? එසේ රජිනියනි. ඔබතුමිය පැවසූ ආකාරයෙන්ම සියලු දේ සංවිධානය කරා. අගේ ඊට පෙර මට පවසන්න අර කුළුබඩු ප්‍රශ්නය ඔබ විසඳුවාද? එසේ රජිනියනි. ඒ ප්‍රශ්නය අපගේ කනිෂ්ඨ පාලිකාව හොඳින් විසඳුවා. අගේ එහෙනම් ගුරුතන්ගේ කටයුතු පිළියෙල කරන්න. එසේ රජිනියනි. අවසන් සාදයට යෑමට අවසරයි. රජිනියනි සෙමින් නටන්නේ. ඔබතුමියත් කෝ කාලකින් මෙසේ විනෝද වූයේ.